අයට. එකක් ගැලපෙන්නේ රාග චරිත තියෙන අයට. දැන් කියන්න බලන්න මොකද කර්මස්ථාන දෙක කියලා. මෛත්‍රී භාවනාවයි අසුභ භාවනාවයි. බුදුහාමුදුරු දේශනා කරනවා මෙත්තා භික්ඛවේ භාවේ තබ්බා දෝසස්ස පහනාය. ද්වේෂය ප්‍රහාණය කරගන්න මෛත්‍රී කරන්න. අසුභා භික්ඛවේ භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගය ප්‍රහාණය කරගන්න අසුභය වඩන්න කියලා. ඉතින් ඒ අනුව ආරම්භයේ අසුභය ගැන කිව්වහම ටිකක් අවුල්නේ. ඒක දෙවන ආදියට ගිලන්පසෙන් පස්සේ දාලා අපි මෛත්‍රී කියන භාවනා කර්මස්ථානය ගැන ඔබට ඉස්සෙල්ලා කරුණු ටිකක් කියලා මෛත්‍රී භාවනාව සමත වශයෙන් පුරුදු කරන්නේ කොහොමද? ඊට පස්සේ මෛත්‍රී භාවනාව විපස්සනා වශයෙන් පුරුදු කරන්නේ කොහොමද කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් කවුරු හරි ඔබෙන් අහනවා මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා. කියන්න බලන්න සරල උත්තරේ. මෛත්‍රී කියන්නේ මොකක්ද? ඒ වාක්‍යෙට කරේ මෛත්‍රී කියන වචනේ අදහස මොකක්ද? මිත්තස්ස භාවෝ මෙත්තා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍ර ස්වභාවය කියන එක. මිත්තස්ස භාවෝ මෙත්තා. මිත්‍ර ස්වභාවය. මිත්‍ර ස්වභාවය කියන්නේ මොකක්ද? friendliness. මිතුරුකම. දැන් අපි මිතුරු වෙන්න ඕන කාත් එක්කද මූලිකව සතුරු අයත් එක්ක. නේද? මිතුරු අයත් එක්ක අමුදිය මිතුරු වෙන්න දෙයක් නැහැ නේ. ඒතර මිතුරු වෙන්නේ සතුරු අයත් එක්ක. සතුරු අයත් එක්ක මිතුරු වෙන්න නම් මොකද කරන්න ඕන? ඒ සතුරු අය තුල තියෙන මිතුරු ස්වභාවය උඩට ගන්න ඕන. ඒ මිතුරු ස්වභාවය අපි හිතන්න ඕන. තව සරල විදිහට කිව්වොත් කාත් එක්ක හරි අපිට තරහක් තියෙනවා නම් ඒ තියෙන තරහ නැති කරගන්න එයා අපිට තරහ වෙන්න කරපු දේවල් ගැන හිතලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕන? එයා අපිට කරපු හොඳ දේවල් ගැන හිතන්න ඕන. ඒක තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි මෛත්‍රිය කියලා කියන්නේ භාවනාවක්. ඒ භාවනාව කරන්නේ කොහොමද? මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා වාක්‍ය ටිකක් හදාගෙන තියෙනවා. ඉතින් ගොඩක් අය හිතන්නේ මොකද්ද? තරහ ගියාම ඕක කිව්වම හරි කියලා. හරියනවා. ඔන්න දැන් කවුරු හරි පාරේ යද්දි කලර් ලයිට් එක ගාවම නවත්තලා ඔයයන්ට වීදුරුවක් පාත් කරලා බනිනවා. එහෙම බැන්නහම කේන්ති යනවා අපිට. කේන්ති ගියාම ඔන්න මතක් වෙනවා. මොකද්ද? තරහ ගන්න හොඳ නැහැ. මොකද තරහ ගන්න හොඳ නැත්තම් කරන්න ඕනේ. තරහ නැති කරගන්න මෛත්‍රී කරන්න. ඉතින් කොහොමද කරන්නේ? එබැලි මස්තක වහගත්ත මහාමින්ම සියලු සත්‍යව සුවත්‍යතාවයි. දැන් මෙතන ග්‍රීන් ලයිට් උත් ඇටිලිය ඉවරයි. ඊට පස්සේ මොන් යනවා භාවනා කරනවා. ඒක ගල් හරියනවා. ඒක හරියන හැටක් නෙමෙයි. එහෙනම් දැන් අර නිකරණේ හරි මොකක් හරි හේතුවකට බැනලා අපේ තරහ අවශ්‍යපු මිනිස්සයා සම්බන්ධයෙන් අපි මොකද කරන්න ඕන? ඒ වෙලාවට ශනිකව ඒ මිනිස්සයා කරපු මොකක් හරි හොඳක් කල්පනා කරන යා හොඳක් කරලා නැත්තම් මොකද කරන්න ඕන? දැන් නන්නාඳුරන කෙනෙක් කරපු හොඳක් කොහොමද අපි දන්නේ? එහෙලයි දෙන්න පුළුවන් නේද?
ඉතින් ඕනනම් හිතන්න පුළුවන් මෙහෙම. කොහොමද? අනේ මේ මිනිස්සු පිටිපස්සෙන් ඇවිල්ලා හප්පන්නේ නැතුව නේද? සයිඩ් එකෙන් ඇවිල්ලා වීදුරු වැල්ල බැනලා ගියා අර ගමන් නැහැ නේද? ආන්නේ විදිහට අර මිනිස්සුගේ හොඳ පැත්තක් හිතන්න. එහෙම හොඳක් හිතන්න නැත්තම් අර මුණ මාරු කරනවා වෙන ශනිකව වෙන දෙයකට හිත යොමු කරනවා වෙන අවධානයකට යොමු කරනවා. ඒ තුල තමයි අර තරහ පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් හිතන්න ඔබේ නිවසේදී ඔබට ගෙදර ඉන්න නෝනා හරි මහත්තයා හරි දුව හරි පුතා හරි අම්මා හරි තාත්තා හරි බනිනවා. ඔබ හිතන්නේ මට මේ නිරපරාධි වැනුම් අහන්න උනා කියලා. එහෙම හිතනකොට තමයි සාමාන්‍ය තරහයක්. මගේ වැරදි වලට මේ බනින්න කියනකොට නම් නේද? සමහර වෙලාවට බූස වගේ බිම්ම බලන්නේ තියෙනවා. හැබැයි මං කිසිම වරදක් කරන්නේ නැතුව බනින්න කියන මානේ හිතට ආපු ගමන් ඔන්න මොකද වෙන්නේ? මානේ හිතට එනකොට ඥානෙ නැති වෙනවා. නේද? මානය හිතට එනකොටම ඥානය නැති වෙනවා. ඥානය නැති වෙනකොට තේරෙන්නේ නැහැ. මොකක්ද තේරෙන්නේ නැති? තරහ ගන්න එක හොඳ නැහැ කියලා. ඔන්න තරහයක්. එතකොට මොකද කරන්නේ? තරහ පාලනය කරගන්න අපි මොකද කරන්නේ? අන්න මෛත්‍රී කරනවා. කොහොමද මෛත්‍රී කරන්නේ? එතනත් ඔය භාවනා කර්මස්ථාන කියන්නේ නෑ. අනේ මේ මිනිස්සේ මෙහෙම බැන්නට ඔය කටින්ම මට කොච්චර හොඳ දේවල් කියලා තියනවද නේද? ආදී වශයෙන් එයා කියපු හොඳක්, එයා කරපු හොඳක්, ඔය ආදී වශයෙන් මොකක් හරි හිතනවා. එහෙම හිතනකොට අර බැනුමට අවධානය යොමු වෙන්නේ නැහැ. හොඳමයි හොයන්නේ. හොඳ හොයනකොට නරක අමතක වෙලා යනවා. නරක යටපත් වෙලා යනවා. තරහ සමනය වෙනවා. ආන්නේ විදිහට තමයි අපි මෛත්‍රී කරන්නේ. එතකොට මෛත්‍රිය කියලා කියන්නේ තරහ නැති කරගන්න කරන ක්‍රියාකාරකම. ඊළඟට මෛත්‍රී භාවනාව. මොන දෙකක් මතක තියාගන්න. මෛත්‍රිය කියන්නේ එකක්, මෛත්‍රී භාවනාව කියන්නේ තව එකක්. ඒතර භාවනාවක් විදිහට මෛත්‍රිය පුරුදු කරනකොට ඒකෙත් අපි කාරණා කිහිපයක් මූලික කරගන්නවා. මෛත්‍රී භාවනාව කොටස් දෙකක් තියෙනවා. මොකක්ද? මෛත්‍රී සමත භාවනාව, මෛත්‍රී විදර්ශනා භාවනාව. ඒතර සමත භාවනාවක් විදිහට මෛත්‍රී කරනකොට සමත භාවනාවේ මූලික ඉලක්කය මොකක්ද? කියන්න බලන්න. සමත භාවනාවක් කරන කෙනෙකුගේ මූලික ඉලක්කය මොකක්ද? සමාධිය. සමත භාවනාවේ අග්‍රඵලය තමයි සමාධිය. එතකොට සමාධියක් ඇති වෙන විදිහට මෛත්‍රී භාවනාව පුරුදු කරන එක ක්‍රමයක්. හැබැයි ඒ ක්‍රමයම පාවිච්චි කරන්න බෑ තරහ නැති කර ගැනීමට මෛත්‍රී කරන ක්‍රමය. එහෙනම් තරහ නැති කරන්න මෛත්‍රී කරන්නේ එක ක්‍රමයකට, සමාධිය උපදවා ගන්න මෛත්‍රී කරන්නේ තව ක්‍රමයකට. ඔන්න මතක තියාගන්න. එතකොට සමාධිය උපදවා ගන්නට අවශ්‍ය වෙන විදිහට මෛත්‍රී භාවනාව කරලා මානසික ඒකාග්‍රතාවය ඇති කරගත්තට පස්සේ ඒ මෛත්‍රී සමතය විපස්සනාවට හරවනවා. ඒක මෛත්‍රී විපස්සනා ක්‍රමය. ඔන්න ඔය කාරණා තුනටම අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මෛත්‍රිය සිදු කරන්නේ මූලිකව තරහ නැති කර ගන්නයි. එතකොට තරහ නැති කරගන්න මෛත්‍රී කරනකොට අපි මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. ඒක මෛත්‍රී භාවනාව සමාධිය උපදව ගන්න කරන භාවනාවේ කර්මස්ථාන වාක්‍ය ටික. තරහ නැති කර ගැනීම සඳහා මෛත්‍රී කරනකොට අපිට තියෙන්නේ ඒ තරහ පාලනය කර ගන්නට අවශ්‍ය වෙන විදිහට හිතන්න පුරුදු වෙන්නේ.
එහෙම හිතන්න බුදුහාමුදුරු අපිට ක්‍රම ගොඩක් කියලා තියෙනවා. ඒ අතරේ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. තරහ පාලනය කරගන්න උපකාර වෙන ක්‍රම 5ක් කියපු. මොකද්ද ඒ සූත්‍රය? ආඝාත පටිවිනය සූත්‍රය. ඔන්න මතක තියාගන්න. ආඝාත පටිවිනය. ආඝාත කියන වචනේ තේරුම මොකක්ද? ආඝාතය කියන්නේ තරහ කියන එක. පටි කියලා කියන්නේ හාත්පසින්ම කියන සම්පූර්ණ වශයෙන් කම්ප්ලීට්ලි කියන එක. විනය කියන්නේ පාලනය කිරීම. uppannෝ ආඝාතෝ සබ්බසූ පටිවිනේතබ්බෝ. හට ගන්න තරහ හැම අතින්ම පාලනය කරන්න උපකාර වෙන කාරණා වලට කියනවා ආඝාත පටිවිනය. ඔන්න දැන් තරහට කියන අලුත් නමක් දැනගත්තා. මොකද්ද නම? ආඝාත. අන්න අරයට තරහ ගිහිල්ලා කියලා කියනකොට එයාට තේරෙනවා නම් එයාට නොතේරෙන්න කියන ක්‍රමය තමයි අරයට ආඝාතය වැළඳිලා කියන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ආඝාතේවත් තරහ පාලනය කර ගැනීම සඳහා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ක්‍රම 5. පළවෙනි ක්‍රමය තමයි මෙත්තා භික්ඛවේ භාවේතබ්බා. මෙත්තා කියලා කියන්නේ මොකක්ද? මෛත්‍රී. මෛත්‍රී කියන්නේ මිත්‍රකම. එතකොට යමෙක්ගේ ක්‍රියාවක් නිසා තරහක් ඇති වුණා නම් ඒ තරහ පාලනය කරගන්න මොකද කරන්න ඕන? මෛත්‍රී කරන්න. දැන් ඉස්සෙල්ලාම මේ ක්‍රම 5 කියන්න කලින් තරහ යන හැටි කියන්නත් එපා නේද? කියන්න බලන්න තරහ යන්නේ ඇයි? තරහ යන්නේ ඇයි? ප්‍රධානම කාරණා තමයි මමත්වය. තරහ යන්න ප්‍රධානම කාරණේ තමයි මමත්වය. දැන් මේ හිතන්න අපි හැමෝටම තියෙනවා කන් දෙකක්. කන් වලට ඇහෙනවා ශබ්ද. ශබ්දත් හොඳ ශබ්ද නරක ශබ්ද කියලා අපි කොටස් දෙකකට බෙදනවා. නරක ශබ්ද අපි කියමු බැනුම් ශබ්ද. අපේ කන් දෙකට ඇහෙන බැනුම් જાති තියෙනවා දෙකක්. කියන්න බලන්න. මේ කන් දෙකට ඇහෙන බැනුම් જાති දෙකක් තියෙනවා. මොකක්ද? හරි. තමන්ට බනින බැනුනුයි අනුන්ට බනින බැනුනුයි. කන් දෙකටම සමානව ඇහෙනවා. අපිට බනින බැනුම් එක වම් කනට අනිත් අයට බනින බැනුම් දකුණු කනට කියලා ස්ටුඩියෝ වල දෙකම සමබරව ඇහෙනවා. නේද? දැන් ওই බැනුම් જાති දෙකෙන් තරහ යන්නේ අපිට මොන බැනුම් වලදීද? අපිට තරහ යන්නේ තමන්ට බනින බැනුම් වල. ඇයි? මොකද හේතුව? මමත්වය. මට බැන්නේ කියලා මමත්වෙන් අල්ලගත්ත හින්දා. ඊට පස්සේ තව අල්ල ගන්නවා. මට බැන්න කියලා අල්ලගෙන ඊට පස්සේ මගේ කියලා අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? මගේ කියලා අල්ලන මගේ කන් දෙකටම යහුනේ. නේද? මෙහෙම කියලා අල්ල ගන්නවා. ඊට පස්සේ මම කියලා අල්ලගෙන මගේ කියලා අල්ල ගන්නවා. ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා අල්ල ගන්න. කොහොමද? තාම දෝංකාර දෙනවනේ. නේද? වෙනස් වෙන්නේ නැතුව දැන් සමහර වෙලාවට දැනලා තියෙන සතියකට කලින් තාම මගේ හිතේ දෝංකාර දෙන සද්ද කියලා ඒ විදිහට බලනවා. අන්න බලන්න. මේ බැනුම් ශබ්දය තණ්හා මාන දිට්ඨි ආදී වශයෙන් අල්ල ගන්නවා. ඒක කියන්නේ මමත්වය. ඒතරේ අල්ලා ගන්න හේතු වෙන්නේ මොකක්ද? ඒ අල්ලා ගැනීම නිසා ඇති වෙන්නේ පටිඝය තරහ. තරහ යන්න ප්‍රධාන හේතු දෙකක් ධර්මයේ දක්වනවා. මම මේක
ගොඩක් දේශනාවල කියලා තියෙනවා අහලත් ඇති. පළවෙනි හේතුව තමයි තරහා යන්න කැමති දේ නොලැබීම. දෙක මොකක්ද? ඒක අනිත් පැත්ත. අකමැති දේ ලැබීම. නේද? ඔන්න ඔය හේතු දෙක නිසා තමයි තරහා යන්නේ. කැමති දේ නොලැබුණා අකමැති දේ. දැන් මෙතන ඉන්න ඔබ කිසිම කෙනෙක් කැමතිද බැනුම් අහන්න? බැනුම් අහන්න කැමති නැහැ. නිකරුණේ හරි බැන්නොත් මොකද කියන්නේ? හිතට දුකයිද නැද්ද? දුකයි බලන්නකෝ මට බැන්නා. අපේ අම්මා අපි හදලා දින උම එක එක්කෙනාගේ බැනුම් අහන්න නෙවෙයි නේද? ඒ විදිහට ඔන්න කියනවා. ඒ මොකක් හින්දාද හිත රිදුනේ තරහා ගියේ? අකමැති දේ ලැබුණ නිසා. දැන් මෙතනට එන කවුරුවත් කැමතිද බැනුමක් අහන්න? මේ මාසෙම කාගෙන්වත් බැනුම් ඇහුවේ නැහැ. අදවත් ගිහිල්ලා පන්සලේ නායක හඳුරගෙන හොඳ බැනුමක් අහලා එන්න ඕන. එහෙම හිතලියනවා. එහෙම ඉන්නේ ආන්න බලන්න. අකමැති බැනුමක් ඇහුණාම හිතට දුකයි. කැමති දෙයක් ඇහුන්නේ නැති වුණාම හිතට දුකයි. එහෙන් තරහා යන හේතු දෙකයි. කැමති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. ඒ දෙකට මුල් වෙන්නේ මමත්වය. ඉතින් මොකද කරන්න ඕනේ? ඒ කැමැත්ත අකමැත්ත මමත්වයේ මුල් වෙලානේ තියෙන හින්දා මමත්වය අඩු කර ගන්න ඕනේ. මමත්වයෙන් තොරව අරමුණු පරිහරණය කරන්න ඕනේ. ආන්න එතකොට අර කියන තරහා මූලික වශයෙන් අඩු කර ගන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් බැනුම් අහලා හිත රිදුනාම වයසක අම්මලා ඔය තරුණ අයගේ හිත හදනවා. කොහොමද හදන්නේ? අනේ දුවේ මං අහගෙන වාට අහවලා අනුසෑහින්න බැන්නා. මට වුණා ඔයාට හරි හිතට අමාරු වෙති නේද? ඔබ ගණන් ගන්න එපා. මාත් ඒ කාලේ හරියට බැනුම් අහපු කෙනෙක්. නේද? මට නම් දැන් ඔබ අහලා හොඳට හුරුයි. දැන් මම ඕක ගණන් ගන්නෑ. දැන් මං මේවා මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. එහෙම කියනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ කනින් අහලා මේ කනින් පිට කරනවා කියන්නේ මොකක්ද? අල්ල ගන්න එපා. එහෙනම් මොකද කරන්න ඕන? අතහරින්න. අල්ල ගන්න නැතොත් අතහරින්න. ඒකට තමයි මේ කනින් අහලා මේ කනින් පිට කරන්නේ. බැනුම් විතරන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. ඒව කරන්න ඕනේ. එහෙනම් මේකට තමයි දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාත විඤ්ඤාත මත්තං කියන්නේ ඒකට. එහෙනම් හිත තැලෙන, රිදෙන, ඇලෙන, ගැටෙන, මුලා වෙන අරමුණක් ආවොත් මොකද කරන්න ඕනේ? අල්ල ගන්න පතහරි. සරලව කියන්නේ කොහොමද? මේ කනින් අහලා මේ කනින් පිට කරා. අපරාධි කියන්න බෑ ලංකාවේ මිනිස්සු මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. හැබැයි බන නේද? බැනුම් මෙහෙවොත් කන කොන්ක්‍රීට් කරලා හරි ඔයාට කියන්න නැලේසි වන්න දාන්නේ අමාරුකම කියලා. නේද? ඒකම යලි යලි හිතා කල්පනා කර හිතේ පීඩාව වැඩි කර ගන්නවා. ඒ නිසා එහෙම කරන්න යන්න නැතුව ඔන්න තරහ ඇති වෙන හේතු හරියට දැනගෙන කටයුතු. තරහ එතකොට තරහ කියන්නේ ගැටීම, හැපීම, ප්‍රතිවිරුද්ධ මානසිකත්වය. ඒක ඇති වෙන්න හේතුව තමයි මූලික මමත්වය. තරහ ඇති වෙන හේතු දෙකක් තියෙනවා. කැමති දේ නොලැබීමයි, අකමැති දේ ලැබීමයි. මොන හේතුවක් නිසා හරි තරහ ගියොත් ඒ තරහ පාලනය කරගන්න බුදුහාමුදුරු ක්‍රම 5ක් කියුවා. ඒ පහෙන් පළවෙනි ක්‍රමය තමයි මෛත්‍රී කරන. මෛත්‍රී කරනවා කියන්නේ මොකද්ද? තරහ ඇති කරන්න හේතු වෙච්ච පුද්ගලයා සම්බන්ධයෙන් පුළුවන් තරම් හොඳ දෙයක් කල්පනා කරන්න. යම් පුද්ගලයෙකුගේ වචනයක් නිසා නම් අපිට තරහ ගියා, එයා කටින් කියපු හොඳ දෙයක් ගැන හිතා. යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නිසා නම් අපිට තරහ එයාගේ වෙන හොඳ ක්‍රියා නැත්නම් එයා අඩු ගානේ කටින් කියපු හොඳ වචනයක්වත් හිතන්න. මෙහෙම වැඩ කරාට මේ මිනිසයා මේ විදිහට කතා කරන කෙනෙක් නේ කියලා හරි මොකක් හරි හොඳක් බලන්න. එහෙම වෙනකොට මොකද වෙන්නේ? හොඳට අවධානය යොමු කරන්න නරක අමතක වෙනවා. ඔකට දීලා තියෙන ලස්සන උදාහරණයක්. මොකද උදාහරණය?
ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා පාන්සුකුල සිවුරු පොරවන. පාන්සුකුල සිවුරු කරන්නේ මලමිණිය උතල දාලා කනත්තට ගිහිල්ලා දාන රෙදි එකතු කරලා ඒ රෙදි පිරිසිදු කරලා මහා සිවුරු වලට තමයි පාන්සුකුල සිවුරු කියන්නේ. එහෙම සිවුරු පොරවගෙන යන හාමුදුරු කෙනෙක් පාරේ යනකොට දකිනවා මොකද්ද? කිලිටි වෙච්ච බැලු බැල්මටම කිලිටි වෙච්ච අපවිත්‍ර වෙච්ච රෙදි ගුලියක්. දැන් මෙහෙම බලු ගමන් පේනවා කිලිටි වෙලා අතර වටේ. මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? මේ රෙදි ගුලිය අතින් අල්ලන්න යන්නේ නැවෙන්නේ නැහැ. කිලිටි වෙලා කියලා දාන්න නිසාම මේ රෙදි ගුලිය කොනක් වම් කකුලේ මහපට ඇඟිල්ලෙන් තද කරලා අල්ල ගන්නවා. දකුණු කකුලේ මහපට ඇඟිල්ලෙනුයි අනිත් ඇඟිල්ලෙනුයි එක කොනක් තද කරලා අල්ල ගන්නවා. අල්ලගෙන කකුලෙම අත් දෙකෙන් නැතෝ කකුලෙන්ම අර රෙදි ගුලිය එහාට මෙහාට දිග ඇර බලනවා. මොකද්ද බලන්නේ? බැලු බැල්මට කිලිටියට තියෙන රෙදි කෑල්ලේ කිලිටි නොවෙච්ච තැනක් තියනවද කියලා. එහෙම බලලා මොකද කරන්නේ? ආන්නේ කිලිටි නොවෙන තැනක් තියෙනවා නම් ඒ තැන බලලා අරගෙන කපලා සිවුරට තෙල් මහගන්න. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා බැලු බැල්මට නරකයි කියලා හිතෙන මිනිස්සු තුළ සැඟවුණ හොඳ තියෙන්න පුළුවන්. ඉතින් ඒ බැලු බැල්මට නරකයි කියලා හිතෙන මිනිස්සුගේ නරක හිතාම අපිත් නරක වෙනවට වැඩිය හොඳයි. ඒ අත්තන්ගේ කිසියම් හොඳක් හොයන්න ඒ වෙලාවේදී වෙහෙසෙන්න. මහන්සි වෙන්න. මොකද ඒ හොයනකොට හොඳ වෙන්නේ අපේ හිත. මතක තියාගන්න අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ අපේ හිත වගේම අනුන්ගේ හොඳ හිතන්න හොඳ වෙන්නේ අපේ හිත. ඒ නිසා ඒ විදිහට හොඳ හිතනකොට නරක යට වෙනවා. ඒ නිසා අකමැති නරක නිසා හිතේ ඇති වෙන තරහ පාලනය වෙනවා. ඔන්න පළවෙනි ක්‍රමය. තවත් උදාහරණයක් තියෙන බොහොම ලස්සන. ඒ මොකද්ද? ඔන්න කවුරු හරි කෙනෙක් කාන්තාරයක යනවා. එයාට හොඳටම වතුර පිපාසය ඇති වෙනවා. ඒ වතුර පිපාසය ඇති වෙලා වටපිට බලනකොට එයා දකිනවා වැලි ඉවත් වෙලා පස් මතු වෙලා තියෙන මඩ සහිත තැන. ඒ මඩ සහිත තැන කලින් හරකෙක් ගිහිල්ලා හරකාගේ කකුලේ අර හරක් කුරය මේ මඩේ පිහිටලා තියෙනවා. මේ කාන්තාරයට කලින් දවසේ වැහැලා ඒ වැහි වතුර අර හරක් කුරේ පිරීලා තියෙනවා. එතකොට වෙන කොහේවත් වතුර නැහැ. ඔය හරක් කුරේ ඇතුළේ විතරයි වතුර තියෙන්නේ. දැන් අතිශයින්ම පිපාසිත මිනිස්සෙක් කෙනා වතුර හොයාගෙන ඇවිල්ලා එයා මොකද කරන්නේ? හැමතැනම වතුර හොයලා ඒ හොයාගන්න හැමතැනම නැති නිසා එයා ඊට පස්සේ මේ වතුර ටික දකිනවා. එහෙම දැක්කාම අර වතුර හරක් කුරේ ළඟ එයා දන ගහ ගන්නවා. එහෙම දන ගහගෙන අතින් ගන්න බෑනේ. අතින් ගන්න බැරි නිසා අත් දෙක දෙපැත්තේ තියලා දන ගහගෙන අර හරක් කුරේ ඇතුළට තොල් දෙක දාලා තොල් තෙමන. එක සැරේට ඇදලා ගන්නෙත් නැහැ. එහෙම වුණොත් මඩත් එක්ක නෙන්නේ. තොල් තෙම වතුර ගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි මිනිසෙකුගේ හොඳක් තියෙනවා නම් නරක ගොඩක් තියෙන මිනිසෙකුගේ හොඳ ටිකක් තියෙනවා නම් අන්නේ වගේ පරිස්සමින් හරි ඒ හොඳ දේ උකහා ගන්න. එහෙම හොඳ දේ ගන්න අපේ හිත හොඳ වෙනවා. අනේක තරහ පාලනය කරගන්න තියෙන ක්‍රමය. එතකොට අන්න
ඔය විදියට පුළුවන් තරම් අනිත් එක්කෙනාගේ අපේ තරහ අවසන කෙනාගේ හොඳක් දැකීම තුළින් තරහ නැති කරගන්න එක ක්‍රමයක්. ඒකට කියන්නේ මෙත්තා භික්ඛවේ භාවේ තත්ත. මම මේක දාගන්නවා. එතකොට මෛත්‍රී භාවනාවේ පළවෙනි එක තමයි මෛත්‍රී කිරීමේ ද්වේෂය පාලනය කිරීමේ මෛත්‍රියේදී පළවෙනි එක තමයි ඔන්න හොඳ දකින්න එක. දෙවෙනි එක තමයි කරුණා භික්ඛවේ භාවේ තත්ත. කරුණාව වඩන්න. මොකද කරුණාව වඩන්න කියන්නේ? කවුරු හරි කෙනෙකුගේ ක්‍රියාකාරකම් නිසා අපේ හිතේ තරහක් ආවොත් බුදුහාඳුර අපිට කියන කරුණාව වඩන්න කියලා. මට තරහ නැති කරගන්න. ඒක කොහොමද වෙන්නේ? දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න කවුරු හරි දෙන්නේ ගහ ගන්නවා. එක්කෙනෙක් හොඳටම ගහනවා. අනිත් එක්කෙනා හොඳටම ගුටි කනවා. දැන් උතන දක්ෂයා වීරයා හපන හැටියට ප්‍රත්‍යඥ ලෝකයේ ඉන්න අය සලකන්නේ කාවද? ගහන එක්කෙනාද ගුටි කන එක්කෙනා? ගහන එක්කෙනා. ගුටි කන එක්කෙනා. නෝන්ජලි කියලා නේ. හැබැයි ධර්මයට අනුව ගත්තොත් ඔතන ඉන්න හැබැයි දක්ෂයා කවුද? ගහන්න නැතුව ඉවසගෙන. දැන් මේක හො කියලා මේ දක්ෂකම් පෙන්නන්නේ කියලා නිකම් ගුටි ගගා යන්න ඕනේ. වැරදක් නේද? ආඩුවේ ඉන්න. මේ කියන්නේ යම් කිසි අවස්ථාවක් ආවොත්. එතකොට දැන් මේ ගුටි කන මිනිස්සෙගේ තියෙන දක්ෂකම මොකක්ද? ඉවසී. ඉවසන්න ඕන කොතනද? ඉවසිය යුතු තැන. නේද? සමහරු කියනවා ඉවසල බැරිම තැන ඇදලා දැම්මා කියලා. ඒ කියන්නේ මොකක්ද? බැරිම තැන කියන්නේ? බැරිම තැන කියන්නේ මොකක්ද? ඉවසල නැහැ කියන්නේ. නේද? ඉවසුවා නම් බැරිම තැනක් ඉන්නේ. ඒ කියන්නේ අවශ්‍යම තැන ඉවසල නැහැ. ඒකයි බැරිම තැනක් ඇවිල්ලා තියෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අවශ්‍යම තැන ඉවසන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ආන්නේ කෙනා තමයි දක්ෂ. එතකොට ඒ දක්ෂයා වෙන්න ඕන අපි. එතකොට ඒ දක්ෂයා අර අපේ ආවේගය එහෙම නැත්නම් අර තරහ ඇති කරවන්නට හේතු වෙච්ච එක්කෙනා දිහා බලන්න ඕන කොහොමද? අසරණෙක් දිහා බලන තාලෙට. එහෙම බැලුවම ඉවරයි. නේද? දැන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ළමයි පුංචි කාලේ ගහලා තියනවද නැද්ද? ගහලා නැති. මෙතන ඉන්න අම්මලාගෙන් ඇහුවොත් නේද? අම්මලා කිරි දෙන්න යන කිරි දනකොට තාලට තුලට කිරි බිබීම කකුල් දෙකෙන් කොච්චර පපුවට ගහලාද? නේද? මේ කිරි වල ගමන්ම පපුවට ගන්නවා. දැන් අම්මා කල්පනා මේකට මෙච්චර සලකලා බලන්න කොට සලකලා දෙන්න කිසිම කියලා විසි කරලා දැම්මනවා. එහෙම වෙනවද? නේ අම්මට එන්නේ මොකද්ද? අරම ගහනවා කියලා මේක නෙවෙයි. නේද? අනේ මේ දරුවට තව කිසි දෙන්න ඕන. අනුකම්පාවක්, කරුණාවක් ඇති වෙන්න. එතකොට අර දරුවාගේ ඒ පීඩාකාරී ක්‍රියාකාරීත්වය නිසා අම්මා උරණ වෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ කවුරු හරි අපේ තරහ අවසන් හේතු වෙන අපට පීඩා කරන්න එන පුද්ගලෙක් සම්බන්ධයෙන් අපි කාරුණිකව හිතන්න පුරුදු වුණොත්
අනේ ඉතින් ওই මිනිස්සු ඔහොම කියන්නේ ඔය වේදනාව දරා ගන්න බැරි කම හින්දා ඔය පරාජය ඉවස ගන්න බැරි හින්දා ඔය කියන කතා. එහෙම නැත්නම් මෝඩකමට කියන කතානේ. ඉතින් මේ මිනිස්සු ඊ තාත්තේ ඉන්නේ අපි මේ තාත්තේ ඉන්නේ ඔය දින යාළගේ අසරණකම් මෝඩකම් හින්දානේ. අපි ඉතින් එයාලගේ තත්ත්වයට වැටෙන්න ඕනේ නැහැ. එයාලගේ මෝඩකම් අපි බාර ගන්න ඕනේ නැහැ. ආන්නේ විදියට හිතලා අර අභ්‍යන්තරයේ ආවේගය පාලනය කරගන්න ඕනේ. එතකොට යාට හරි කරුණාවක් දක්වනවා. ඒ කරුණාවන්තකම දක්වලා මොකද කරන්නේ? එකට එක කරන්න අපි ඉන්න පුරුදු. එතකොට තරහ පාලනය කරනවා. ඔන්න දෙවෙනි කාරණය තරහ පාලනය කරන කරුණාව වඩනවා. තුන මොකද්ද? උපේක්ඛා භික්ඛවේ තස්මින් පුද්ගලෙ උපදී. උපේක්ඛා කියන්නේ මොකද්ද? උපේක්ෂාව දිනු කරනවා. උපේක්ෂාව දිනු කරනවා කියන්නේ මොකද්ද? එතන මධ්‍යස්ථතාවය. අපි කිව්වනේ තරහ යන්න හේතු දෙකක් තියෙනවා. කැමති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. ඔන්න දැන් ඔය නැත්තම් කැමති දේ නොලැබුණාම මොකද වෙන්නේ? ඔන්න තරහ යනවා. එහෙම තරහ ගියාම මොකද කරන්නේ? උපේක්ෂාව දිනු කරන්නේ. කොහොමද දිනු කරන්නේ? මේ ලෝකේ කැමති දේ නොලැබුණ එකම එක්කෙනා මන් නෙමෙයි. නේද? කොච්චර අයට කැමති දේවල් නොලැබී යනවද? ඔවුන් අතුරේ මමත් තවත් එක්කෙනෙක් විතරයි. ඒද මේක මහ බරට තදට ගන්න හොඳ නැහැ. අපිට ඕනම ප්‍රශ්නයකින් දුකක් වේදනාවක් දැඩිව දැනෙන්න හේතුව තමයි ඒව පුද්ගලිකත්වයෙන් ගන්න. අනේ මටමමයි වෙන්නේ. මෙච්චර පන්සල් ඇවිල්ලා මෙච්චර පින් දහම් කරලා මෙච්චර පිරිත් කියලා උදේ හවස ඇයි මෙහෙම කරදර මටමම වෙන්නේ කියලා අන්න හිතට දුක් වෙනවා. එහෙමයි මොහොතකට හිතෙන්නේ ඔය පිරිත් ඔක්කොම කියලා දීප බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා කියලා. නේද? අපි දුක් ඉතින් මෙච්චර උදේ හවස පිරිත් කියන මටම මෙහෙම ආසනීපකල් ලෙඩ රොක්ක කරදර එනවනේ කියලා. ඒ අයිද තේරෙන්නේ ඒ පිරිත් කියන්න උගන්වපු ඒ පිරිත්වල අනුභවය සියල්ල තියෙන සහිත බුදුහාමුදුරුවෝ අසනීප වුණා කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම පුද්ගලිකත්වයෙන් ගන්නේ නැතුව ඔය ප්‍රශ්න දුක් වේදනා තරහ යන්න හේතු පොදුවේ හිතනකොට ලාභ පොදුවේ කල්පනා කරනකොට දුක අඩු වෙනවා. දැන් හිතන්න ගෙදර ඉන්න ළමයි දැන් මේ දවස්වල ලංකාවේ O level results ඇවිල්ලා තියෙනවා නේද? ඔන්න කවුරුයි ළමයි ටිකක් ගිහිල්ලා විභාගෙ ලියනවා. විභාගෙ ලියලා එළියට ඇවිල්ලා එක එක්කෙනා සාකච්ඡා කරනවා කොහොමද පේපර් එක කියලා. එතකොට එක්කෙනෙක් කියනවා මොකද මම නම් පාඩම් කරපු ප්‍රශ්නයි ආවේ ලේසි මට. අනිත් එක්කෙනා එයා කියනවා අනිත් ප්‍රශ්න නම් දාන්න උත්තර තමයි දාන්නේ නැත්තේ නේද? ඔය විදිහට දැන් අහන එක්කෙනාගේ ගොඩක් අය හරියට ලියලා නැහැ. එතකොට මේ උත්තර හරියට ලියා ගන්න බැරි කෙනාට සතුටුයිද දුකයි? සතුටුයි, හරි සතුටුයි. මට විතරක් නෙවෙයි ඔක්කොටම අමාරුයි. නේද? ගෙදර ඇවිල්ලා හරි සතුටින් අම්මට කියනවා මේ අවුරුද්ද විභාගේ ඔක්කොටම අමාරුයි බොරු නම් ගිහිලා අරගෙන උත්තර බලන්න කියලා හිත හදා ගන්නවා. දැන් බැරි වෙලාවත් මේ විභාගය එයාට විතරක් අමාරු වෙලා අනිත් අයට ලේසි වුණා නම් එතකොට දුක වැඩි. අන්න එතකොට ඒ වගේ කිසියම් දුකක් වේදනාවක් ආවහම මොකද කරගන්න ඕනේ? ඒක පුද්ගලික කරගන්න එපා. පුද්ගලික කරගන්නේ නැතුව පොදු අත්දැකීමක් විදිහට කල්පනා කරලා හිතේ දුක අඩු කරගන්න ඕනේ. එහෙම අඩු කරගත්තාම තරහ පාලනය වෙනවා. ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. මධ්‍යස්ථ වීම.
ඊළඟට හතරවෙනි එක. මොකද්ද? හතරවෙනි එක තමයි අසති අමනසිකාරෝ භික්ඛවේ තස්මින් පුද්ගලේ උපදිතා. තරහ යන්න හේතු වෙච්ච කාරණාවම ફોકસ කරගෙන අල්ලගෙන ඒක ගැන හිත ඉන්න එපා. අසති හිතන්න එපා. අමනසිකාර මෙනෙහි කරන්න එපා. ඒක ගැන කල්පනා කර ආපහු හිතන්න එපා. ආවලා මට බෑන්නනේ මෙහෙමත් කිව්වනේ මේ කට්ටියත් බලන් හිටියේ මෙහෙම එක එක ඒවා අතිනුත් දාලා හිතන්න යන්න එපා. එතකොට මොකද කරන්න ඕන? අරමුණ මාරු කරන්න ඕන. ඒ හිත තැලෙන රිදෙන අරමුණක් හිතට ඇවිල්ලා තරහක් ඇවිස්සෙනවනේ ශනිකව වෙන වැඩක් කරනවා ඒක. පොතක් අරගෙන කියනවා. එහෙම නැත්නම් හිමීට සින්දුවක් අහනවා. නේද? එහෙම නැත්නම් ගෙදරදී නම් රණ්ඩු උනේ පන්සලට ඇවිල්ලා ඉවර වෙලා මේ ධර්මශාලා මොක් කරනවා. මම දන්නා යෙගෙනෙක් හිටිය ලංකාවේ නෝනත් එක තරහ වෙච්ච ගමන් මම වෑන් එක ගත්තා කෙලිම පන්සලට ඇවිල්ලා බෝ මලු වතු ගන්නවා යා. වෙනසකට තියෙන්නේ පොඩ්ඩ ස්පීඩ් එක වැඩි කරනවා. නේද? ඉතින් එහෙම අනිත් පැයට හරියන්නේ ඉතින් ආන්නේ වගේ වෙන ක්‍රියාවක යෙදෙනවා. එතකොට වෙන ක්‍රියාවක යෙදෙනකොට අර කියන තරහ පාලනය. තාම මේ භාවනාවක් නෙවෙයි කියන්නේ. මේ කියන්නේ සාමාන්‍ය දෛනික ජීවිතයේ ඇති වෙන තරහ පාලනය කරගන්න හැටි. ඊළඟට පස්වෙනි එක. මොකද්ද පස්වෙනි එක? දැන් ඔන්න හතරවෙනි එක තමයි අරමුණ වෙනස් කරන එක. ඒ කියන්නේ ඒක ගැනම යලි හිතන්නේ නැති. පස්වෙනි එක තමයි කර්මයේ ස්වකීයත්වය හිතනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔන්න ඔයතු කාගෙන් හරි බැනුම් අහනවා. ඇත්තටම බැලුවොත් වරදක් කරලා බැනුම් අහන්න උනොත් දුකයිද නැද්ද? ඒක දරා ගන්න පුළුවන්ද බැරිද? වරදක් කරලා බැනුම් අහන්න උනොත් දරා ගන්න පුළුවන් නේද? දරා ගන්න අමාරු කොයිද? වරදක් කරන්නේ නැතුව බැනුම් අහන්න. ඒකනේ කියන්නේ දෙයි. මට කරපු වරද්දකට බැනුම් අහන්න උනා නම් මට ඒක දරා ගන්න පුළුවන්. මට දුක මේ හිතාපු වෙ නැති විරදීන වලට මාව පටලනවනේ කියන්නේ. එතකොට මොකද කරන්නේ? කර්මයේ ස්වකීයත්වය විතර කොහොමද මමත් සංසාරෙදි මේ වගේම කාට හරි වැරදි නොකරපු කෙනෙකුට වැරදි කරා කියලා බයනලා ඇති. ඒකේ විපාකයක් තමයි මම මේ විඳින්නේ දැන්. එතකොට ඒකට රියැක්ෂන් එකක් විදියට මං ආයි බනින්න ගියොත් මොකද වෙන්නේ? මං ආපහු සංසාරේට තව කර්මයක් එකතු කරගත්තා. එහෙනම් මේ පාන කර්මය මෙතනින් ඉවර කරන්න ඕන. කියලා ඉවර වෙලා අර තරහ වේගය ප්‍රතිචාර වශයෙන් එළියට දාන්න යන්න නැතුව පාලනය කරගන්න. කර්මයට බය වෙන්න ඕන. මං කරපු කර්මවල විපාක විදිහ තමයි මම මේ අත්විඳින්නේ කියලා තේරුම් අරගන්න ඕන. ඊට පස්සේ මතක තියාගන්න මොකක්ද? අතීත කර්මයක විපාක විදිහට මට බැනුම් අහන්න වුණා වගේම මේ බැනුම් ඇහිම තුළ මං හිත නරක කරගත්තොත් ආවේග වැඩි කරගත්තොත් එහෙම නරක කරගෙන ඉන්න වෙලාවක මැරුණු මොකද වෙන්නේ? සුගතිය දුගතිය. දුගතිය. එතන මොකද වෙන්නේ? බැනුණොත් අපායට යන්නේ. පාඩු දෙකයි. නේද? ආන්නේ විදිහට කල්පනා කරලා බලලා ඉවර වෙලා කර්මයට බය ඇති කරගෙන පුළුවන් තරම් අන්න තරහ පාලනය කරගන්න. එතකොට දෛනික ජීවිතයේදී තරහක් ඇති වුණොත් ඒ තරහ පාලනය කර ගැනීම සඳහා ඔන්න ඔය කියන ක්‍රම පාවිච්චි කරලා කටයුතු කරන්න පුළුවන්. ඒ තුල ඔබට පුළුවන්කම තියෙනවා මෛත්‍රිය ගොඩනගා ගන්න. ඊට පස්සේ මෛත්‍රී භාවනාවක් විදිහට කරනකොට අපි මූලිකව ඉලක්ක කරගන්නේ සමතය. ඒ සමතය ඇති කර ගැනීම සඳහා යපකල යුතු නීවරණයක් තියෙනවා. සමතයෙන් කරන්නේ නීවරණ ධර්ම යට කරන එකනේ සමත භාවනාවේ. නීවරණ කියන්නේ මොනවද?
නිවන වළක්වාලන සිතුවිලි. කීයක් තියෙනවද? 5යි. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. ඒතර මෛත්‍රී භාවනාව සමත භාවනාවක් විදිහට පුරුදු කරනකොට යටපත් වෙන නීවරණය මොකක්ද? ව්‍යාපාදය. ඒතර ව්‍යාපාදය කියන්නේ මොකද්ද? තරහ. කොහොමද ව්‍යාපාදය එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ නීවරණයක් විදිහට? නීවරණයක් විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔබ දකිනවා ඇහෙන් අකමැති රූපයක්. ඒ රූපයත් එක්ක හටගන්නේ ඇලීමද ගැටීමද? ගැටීම. කන්නේ එක මුල් කරගෙන ව්‍යාපාදේ වෙනවා. කනෙන් අමිහිරි ශබ්ද අහනවා. නහයෙන් අමිහිරි ගඳ ආග්‍රහණය කරනවා. දිවෙන් අමිහිරි රස, තිත්ත රස විඳිනවා. කයෙන් අමිහිරි ස්පර්ශ විඳිනවා. සිතෙන් අමිහිරි සිතිවිලි හිතනවා. එහෙම හිතන ආරයක් තමයි මේ ඉන්ද්‍රියන්ට ගෝචර අරමුණුත් එක්ක ඒවාට ගෝචර වෙන්නේ ඔබ අකමැති අමිහිරි අරමුණු නම් අන්න උඩට එන්න තියෙන සම්භාවිතාව වැඩි. මොකේද? ව්‍යාපාදේ පටි. එතකොට තරහ ඇවිස්සෙන්නේ හිත අරමුණු පස්සේ දුවනකොට. එහෙනම් මෛත්‍රී භාවනාවේ මූලික සමත භාවනාවේ මූලික ඉලක්කය මොකද්ද? ඔන්න විවිධ අරමුණු පස්සේ නොදුවා හිත එක අරමුණක පිහිටුවන. ඒ හිත එක අරමුණක පිහිටුවනකොට තමයි ව්‍යාපාද කියන ඒ නීවරණ ධර්මයේ යටපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෛත්‍රී සමත භාවනාව පුරුදු කරනකොට ඒ මෛත්‍රී භාවනා කර්මස්ථානයෙන් ව්‍යාපාදය කියන නීවරණය යටපත් වෙනවා. එතකොට මෙන්න මේ හිත අරමුණු පස්සේ දුවන එක නවත්ත ගන්න අපි මොකද කරන්නේ? මේ මෛත්‍රී භාවනාව කර්මස්ථාන විදියට හදා ගන්නවා ක්‍රමයක්. අන්නේ කර්මස්ථාන ක්‍රමය අනුව අපි වාක්‍ය 4ක් හදාගන්න. මතක තියාගන්න සමත භාවනාවක අග්‍රඵලය වන සමාධිය ඉක්මන් වෙන්න නම් කර්මස්ථාන වාක්‍ය පුළුවන් තරම් අඩු වෙන්න ඕන. කර්මස්ථාන වාක්‍ය දික් කරගෙන වාක්‍ය කියව ඉන්න ගියොත් වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය මානසික මේ එකඟතාවය කියන එක පිහිටන්න ගොඩාක් වෙලා යනවා. මොකද ඒකේ වාක්‍ය හිතනවා කියන්නේ හිතන්න ගොඩක් තියෙනවා කියන හිතන්න ගොඩක් තියෙනකොට හිත එකඟ වෙන්නේ හිතාම හිතන්න තියෙන ප්‍රමාණය අඩු වෙන තරමට හිත ඉක්මනට තැම්පත් වෙන්න ගන්නවා. ආනේ නිසා මෛත්‍රී භාවනාවේ ඔය සූත්‍රානුසාරයෙන් හරියට හදනකොට කර්මස්ථාන වාක්‍ය 4යි තියෙන්නේ. මොකද 4? ඔන්න මතක තියාගන්න. මෛත්‍රී භාවනා කරනකොට මේ 4 අනිවාර්යයෙන්ම මතක තියාගන්න. පාලියනොයි සිංහලෙනුයි මතක තියාගන්න වටිනවා. පළවෙනි එක තමයි අහං අවේරෝ හෝමි. 2 අභ්‍යාපජ්ජෝ හෝමි. 3 අනීඝෝ හෝමි. 4 සුඛී අත්තානං පරිහරාමි. ඔය 4 තමයි වටින පාසු ඕක එකතු කරලා දික් කරගෙන තියෙනවා. නමුත් මූලික ඔන්න ඔය කාරණා 4. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි. ඕක දැන් අපි සිංහලට පරිවර්තනය කරනවා. කොහොමද කියන්නේ? අහං අවේරෝ හෝමි කියලා කියන්නේ මම වෛර නැත්තේ අන්න සමහරු කියනවා වෙම්බවා කියලා. සමහරු කියනවා මොකක් කියලා? වෙමි කියලා. වෙමි වෙම්වා. මොකද්ද වැඩි හොඳ? වෙම්වාද වෙමිද? ඇයි වෙම්වා කියලා හොඳයි කියන්නේ? වෙම්වා කියන්නේ මොකද? වෙම්වා කියන එක හොඳයි කියලා හිතෙන්නේ මොකද? ගොඩක් අය හොඳයි කියලා කියන්නේ ඉතින් ආච්චිලගේ කාලේ ඉඳලා කියාගෙන ආවේ වෙම්වා නේ හොඳ නේද අපි කියාගෙන ආවොත් නේද?
ඒක වෙනස් කරන්න බෑ කියලා ඒක තමයි හිතන්නේ. වෙම්වා කියන්නේ පැතුම. වෙවි කියන්නේ අදිෂ්ඨානය. අදිෂ්ඨානය. එතකොට නිවන් දැකීම සඳහා උපකාර වෙන්නේ ප්‍රාර්ථනාවද අදිෂ්ඨානයද? අදිෂ්ඨානය. සාමාන්‍ය අපි කියනවානේ නිවන් දකින්න නම් පෙරම් පුරන්න ඕනේ කියලා. පාරමී අතරේ තියෙනවද ප්‍රාර්ථනා පාරමිතාවක්? තියෙනවද? නැහැ. පාරමී අතරේ තියෙනවද අදිෂ්ඨාන පාරමිතාව? තියෙනවා. එන්න වැඩි හොඳ මොකද්ද? අදිෂ්ඨානය. ප්‍රාර්ථනාවට වැඩි ප්‍රබලයි අදිෂ්ඨානය. එතකොට ප්‍රාර්ථනාවක් අපි හැමතිස්සෙම කරන්නේ කොයි වෙලාවද? ක්‍රියාවක අවසානයේද ආරම්භයේද? ප්‍රාර්ථනා කරන්නේ අවසාන නේද? දැන් නිවන් සැප ලැබේවා කියන කොයි වෙලාවද? මොකක් හරි වැඩක් කළේ වරුණාම නේද? අදිෂ්ඨාන කරන්නේ කොයි වෙලාවද? ආරම්භයේදී අදිෂ්ඨාන කරා. එතකොට මේ ක්‍රියාවත් එක්ක වැඩියෙන් සම්බන්ධතාවයේ තියෙන ප්‍රාර්ථනාවේද අදිෂ්ඨානයේද? අදිෂ්ඨානය. නේද? මම වෛර නැත්තේ වෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා ඕනම් පැත්තකට වෙලා ඉන්න ඕන මම වෛර නැත්තේ කරලා දෙන්න කියලා මම කූල් එකේ පැත්තකට වෙලා ඉන්නවා කියලා. ඒක කාට හරි බාර දෙනවා වගේ වැඩක්. හැබැයි මම වෛර නැත්තේ වෙමි කියලා අදිෂ්ඨාන කළොත් එතන තියනවා Tamanට කාර්යභාරයක් ඉෂ්ට කරන්න ඕන කියන හැඟීමක් තියෙනවා. අරග පාර දීලා තියෙන කාට හරි අදිෂ්ඨානය තුළ මං කරන්න ඕන කියන හැඟීම තියෙනවා. නේ? දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මම නිරෝගී වෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කර කර මොකද කරන්නේ? වැස්සේ ගිහිල්ලා තෙමෙනවා. තෙමෙන මොකද බය නැහැ. දැන් මම නිරෝගී වෙම්වා කියලා ප්‍රාර්ථනා කළා ටිකේ. මොකද වෙන්නේ? මිරිසා ඇදෙනවා. නේද? මම නිරෝගී වෙමි කියලා කවුරු හරි කෙනෙකුට තියෙන අදිෂ්ඨානය. එතකොට එයා මොකද කරන්නේ? වැස්සේ යන්න උණු නොයයි නොන වැඩි හොඳ යන්න උණු කුඩියක් කරන්නේ. ඇයි? ලෙඩ නොවී එයාට අදිෂ්ඨානයක් තියෙනවා. ආන්නේ වගේ ඔබට මෛත්‍රිය සම්බන්ධයෙන් තියෙන්න උණු අදිෂ්ඨානයක්. ඒක වටිනවා. ඒ විදිහට පුරුදු කරලා බලන්න. මෙච්චර කාල ප්‍රාර්ථනා කරා නම් නේද? අර විදිය තොරු වෙන්න. කිසිම වරදක් නැහැ. ඒතර මම වෛර නැත්තේක් වෙමි. මම තරහ නැත්තේක් වෙමි. දුක් පීඩා නැත්තේක් වෙමි. සුවපත් වූ සිත් නැත්තේක් වෙමි. අන වාක්‍ය 4. පාලි වාක්‍යය 4යි අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛියත්තානම් පරිහරා. සිංහල වාක්‍ය 4 මොකද්ද? මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුවපත් වූ සිත් නැත්තේක් වෙමි. දැන් ඔය විදිහට ඔන්න මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගන්නවා. මෛත්‍රී සමත භාවනාවේ කොටස් දෙකක් තියෙන මූලික. මොකද්ද කොටස් දෙක? එක වැඩිම, දෙක පැතිරවීම. මෛත්‍රිය වඩනවා, මෛත්‍රී පතුරවනවා. මෛත්‍රී වඩන්නේ කාටද? වඩන්නේ Tamanට. Tamanට මෛත්‍රී වඩන්නේ. වඩනවා කියන්නේ වර්ධනය කරනවා, ඩෙවලොප් කරනවා කියන්නේ. Taman තුල වර්ධනය කරගන්නවා. එතකොට පතුරවන්නේ කාටද? අනුන්ට. එතකොට Tamanට වඩනකොට Tamanට මෛත්‍රී අදිෂ්ඨානයක් කරගන්නවා. අනිත් අයට පතුරවනකොටත් අදිෂ්ඨාන කරන්න පුළුවන්. Taman වෙනුවෙන් අදිෂ්ඨාන කරාට අනිත් අය වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න පුළුවන්. මම වෛර නැත්තේක් වෙමි, තොපි වෛර නැත්තෝ වෙව්ගේ.
නේද? එහෙම බලෙන් බයි ෆෝස් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ හින්දා එතෙන්දී අපි වෛර නැත්තෝ වෙත්වා කියලා ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එතකොට ඔන්න මෛත්‍රී භාවනාවේ කොටස් දෙකයිනේ වැඩිමයි පැතිරෙන්නේ. වඩනකොට අදිෂ්ඨානිය, පතරවනකොට ප්‍රාර්ථනා. ඊළඟට මෛත්‍රී පතුරවන්න ගිහිල්ලා ආපහු මෛත්‍රී භාවනාව කොටස් 4කට බෙදනවා. මොකද කොටස් 4? පළවෙනි කොටසට කියනවා අනෝදිස පරණ මෙත්තා. දෙවෙනි එකට කියනවා ඕදිස පරණ මෙත්තා. තුන්වෙනි එකට කියනවා දිසා භරණ මෙත්තා. හතරවෙනි එකට කියනවා ඨාන පරණ මෙත්තා. අන්න හතර. කියන්න බලන්න. එක අනෝධිස පරණ මෙත්තා. පරණ කිව්වහම මහා ප්‍රාණ පායන. නිකම් පායන කිව්වහම වරණ කිව්ව ඕල් කියලා ඒක නෙවෙයි. ඊට පස්සේ ඕදිස පරණ මෙත්තා. ඊළඟට ඨාන පරණ මෙත්තා. ඊළඟට දිසා පරණ මෙත්තා. ඔන්න මෛත්‍රී පතුරවන ආකාර 4. එතකොට දැන් මෛත්‍රී අපි කියවනේ ඉස්සෙල්ලාම වඩනවා කියලා. ඒ වඩන්නේ කාටද? තමන්ට. අර වාගේ 4 කියනවා. ඊට පස්සේ මෛත්‍රී පතුරවනවා. පතුරවන්නේ කාටද? අනුන්ට. එතකොට අනුන්ට පතුරවද්දී ඒ අනුන්ව අපි සිලෙක්ට් කරගන්න ඕන. කාටද පතුරවන්නේ? මෛත්‍රී පතුරවනකොට කාටද ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න ඕන? කාටද පතුරවන්න ඕන? මා මෙන් අපි කියනවානේ මම සුවපත් වෛර නැත්නම් එක්ක තරහ නැත්නම් කියලා. මා මෙන් කියලා කියනවා. කාටද ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න ඕන? සියලු සත්වයන්ට. සියලු සත්වයන්ට ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්න ඕන. හැබැයි ගොඩක් අය කරන්නේ මොකක්ද? මා මෙන්ම කියලා අල්ල ගන්නවා කවුද? අම්මයි තාත්තයි මාගේ දෙමාපියෝද ගුරුවරයෝද වැඩිහිටියෝද නෝනද මහත්තයාද දුවද පුතාද ආදි වශයෙන් වන්න පුද්ගලිකත්වයෙන් අල්ලගන්න. මොකක්ද වෙන්නේ අන්තිමට? කුසල භාවනාව අකුසල භාවනාවකට පෙරලෙන. මෛත්‍රිය ආදරයකට පෙරලෙන. නේද? එතකොට මොකද? මෛත්‍රී කුසලයේ ආදරේ මොකක්ද? ආදරේ කරන හින්දා කියන්න අකමැතිනේ. කුසල අකුසල කියලා. අකුසලය. ආදරය බැඳීම අකුසලය. ආදරය කරලා නිවන් දකින්න බෑ. නේද? මෛත්‍රී කරලා නිවන් දකින්න පුළුවන්. හැබැයි ආදරය කරලා නිවන් දකින්න. ඇයි? ආදරය අකුසලය, මෛත්‍රිය කුසලය. මොකද විශේෂත්වය? ආදරේ මෛත්‍රී වෙනස මොකක්ද? දෙකෙන් බැඳීම තියෙනවා. කියන්න පුළුවන්. මූලික දේ ආදරය පුද්ගලිකයි. මෛත්‍රිය පොදුයි. දැන් පොදුයි ආදරය කරන්න පුළුවන්. ගොටි ගාලා ගෙදර යන්නේ. නේද? ආදරේ පොදු කරගන්න යන්න එපා. ආදරේ අතිශයින් පුද්ගලිකයි. හැබැයි මෛත්‍රිය කියන්නේ එහෙම පුද්ගලික එකක් නෙවෙයි. හැබැයි ගොඩක් අය මෛත්‍රී කරන්නේ පුද්ගලිකව. නේද? කොහොමද පුද්ගලිකව ගන්නෙ? මාමෙන්ම මාගේ. කියලා අම්මා තාත්තා, එයාගේ තාත්තට, එයාගේ අම්මටයි, එයාගේ නෝනටයි, එයාගේ මහත්තයට, එයාගේ දුවටයි පුතාටයි ඔක්කොටම අල්ල ගන්නවා. ඒක වැරදි. ඒ කියන්නේ එහෙම කරන්න එපා කියන එකද? එහෙම කරාට කමක් නැහැ සෙත් පතන්න. නිවන් දකින්න බලාගෙන ඒක කරන්න යන්න ඕන. ඒක එක මාර්ගයක්.
අර ආශිර්වාද කරන මා මෙන්න මගේ මේ කට්ටිය සුවපත් වේවා නිදුක් වේවා ලෙඩ නැති වේවා ඔක්කොම ටික ආශිර්වාද කරන්න තියෙන ටික පුද්ගලිකත්වයෙන් බැඳිලා සෙත් පැතීමක් විදිහට කරාට කිසි ගැටලුවක් නැහැ. යමෙක් ඒ විදිහට පුද්ගලිකව සෙත්පතල ඉවර වෙලා ඒකෙන් බැඳීම නැති කර ගන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන මේ විදිහට කරනවා නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා දෙකක් විදිහට තීරුම් අරගන්න. ඔබට මෛත්‍රී භාවනාව කුසලයක් විදිහට වඩලා නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? පුද්ගලිකත්වයෙන් තොරව මෛත්‍රී කරන්න ඔබ පුරුදු වෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ මේ ධර්මය කැටි කරලා විසුද්ධි මාර්ගය දක්වනවා. මෛත්‍රී භාවනාව පතුරවනකොට ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න හොඳ නැති 5 දෙනෙක් ඉන්නවා. කවුද 5? කියන්න බලන්න. 1 පිරිමි එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගැහැණු එක්කෙනෙක් මුල් කරගෙන ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න එපා. දැන් ඕන මහත්ය භාවනා කරනවා මහත්ය මෛත්‍රී භාවනා කරනවා නම් මෛත්‍රී පතුරවනකොට නෝන ඉලක්ක කරගන්න එපා. අනේ ඉතින් කොච්චර උනා කන්න ඔය දෙන්න ඉන්න මිනිස්සු ඉස්සෙල්ලා සූපත් කරගෙන ඉන්නවද කියලා. නෝන සූපත් වේවා නිදුක් වේවා කිය භාවනාවක් ඉදිරියට කරන්න යන්න එපා. නෝන සූපත් වේවා නිදුක් වේවා කියලා කන වෙලාවටයි කන්න කලිනුයි කෑම බෙදලා දෙන වෙලාවට ඒව කිව්වට කමන්නේ. අර දෛනික ජීවිතයේ කර්මස්ථානයේ පුරුදු කිරීම වශයෙන් භාවනා කරනකොට පුද්ගලිකත්වයේ ගාව ගන්න යන්න එපා. ඊළඟට මහත්යා ඉලක්ක කරගෙන නෝන කෙනෙක් භාවනා කරන්න. ඥාන කෙනෙක් පිරිමි එක්කෙනාට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න එපා. නේද? දැන් සමහර නෝනල ඉන්නවනේ. අනේ ඉතින් කොච්චර වුණත් මං ගැන හොයලා බලන්නේ මිනිස්සු. ඒ මහත්ය නැත්තම් රට ගිහිල්ලා නම් ෆොටෝ එක දිහා බලාගෙන සුවපත් වේවා නිදුක් වේවා කිය ප්‍රාර්ථනා. මොකද වෙන්නේ? හොඳයි සෙත් පැතීමක් විදියට. භාවනා කර්මස්ථානයක් නෙවෙයි. එතකොට දන්නේම නැතුව බැඳීම එන්නේ මගේකම එන්නේ. එතකොට මෛත්‍රිය මොකද්ද? විරාගිකයි. ආදරය සරාගිකයි. එතකොට මෛත්‍රී වේශයෙන් ඇවිල්ලා තියෙන ආදරය සරාගික සිටිවිල්ල. මෙච්චර කාල සමහර වෙලාවට අකුසල් භාවනාව ඉඳ දිගලා ඇතේ. එතකොට අපි හරියට මේක තේරුම් ගන්න ඕන. එතකොට පිරිමි කෙනෙක් මෛත්‍රී කරනකොට ගැහණු කෙනෙක් ඉලක්ක කරගෙන මෛත්‍රිය පතුරවන්නේ නැහැ ඉස්සෙල්ලම. ගැහණු කෙනෙක් මෛත්‍රී කරනකොට පිරිමි කෙනෙක් ඉලක්ක කරගෙන මෛත්‍රිය පතුරවන්නේ. ඊළඟට අතිශයින්ම තරහකාරයට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න එපා. බලන්න කොච්චර වටිනවද? අපි තෝරගන්නේ මොකක් ගාලා කවුද? තරහකාරය. ඒක වැරදි. ඇයි? අපේ හිතේ ස්වභාවය හරියට තේරුම් ගන්නවා. දැන් අපිට තරහකාරයෝ කොච්චර ඉන්නවද? එක්කෙනයිද? නෑනේ තරහකාරයෝ ගොඩක් ඉන්නවනේ. තරහකාරයෝ ගොඩක් අතරින් අතිශයින්ම තරහකාරයෝ කොහොමද තෝරගන්නේ කියලා? අර තරහකාරයන්ගෙන් වැඩියෙන්ම බැන්න එක්කෙනා. නේද? වැඩියෙන්ම හිත නරක කරපු එක්කෙනා, වැඩියෙන්ම කරදර කරපු එක්කෙනා ගැන කල්පනා කරනවා. එතකොට අහවලාට වැඩිය මෙයා බැනලා තියෙනවා. මෙයාට වැඩිය අහවලා බැනලා තියෙනවා. ඔය විදිහට ඔක්කොම බැනපු ඔක්කොම කරපු අවන අගෞරව මතක් කරනකොට මෛත්‍රී පතුරවන්න මේ මතක් කරගන්න හදන්නේ. අන්තිමට මතක් කරනකොට මොකද වෙන්නේ? දන්නේ නැතුව තරහ වැඩි වෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන නිසා අතිශයින්ම තරහකාරයට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න යන්න. ඒකේ වෙන්නේ දන්නේම නැතුව තරහ වැඩි වෙන්නේ. ඊළඟට අතිශයින්ම ආදරය කරන එක්කෙනාට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න. එතකොට වෙන්නේ මොකද්ද? දන්නේම නැතුව බැඳීම වැඩි වෙනවා. ඊළඟට පස්වෙනි එක තමයි ඒ තමයි පරලෝක සපත් ඥාතීන්ට මෛත්‍රී කරන්න යන්න. මිය ගිය අය කොහෙද ඉන්නව කියලා අපි දන්නේ නැහැ. ඒ අය මෛත්‍රී කරන්න යාම තුළ හිතේ චකිතය ඇති වෙනවා.
හිතේ විචිකිච්ඡාව පහළ වෙනවා, සැකය ඇති වෙනවාමයි පරලෝසපත් අය ගැන හිතන්න යාම තුළ. දැන් කොහි ඉපදිලා ඉන්නවද ආදී වශයෙන්. ඒ නිසා ඒ පරලෝසපත් අයට මෛත්‍රී කරන්න එපා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ ඔක්කොම අතහැරලා දාලා සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රිය පත් කරනවා ඉස්සෙල්ලා. අන්නේකට කියන අනෝධිස පරණමිත්ත. ඕධි කියලා පාලියෙන් කියන්නේ සීමාවට. අනෝධි කියන්නේ සීමාවක් නැහැ. limitations මොනවත් නැතුව අසීමිතව මෙත්සිත සියලු සත්වයන්ට පතුරවන. ඒතකොට තමන්ට මෛත්‍රී වඩලා ඉවර වෙලා මාමෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. පාලියෙන් කියනවා නම් අහං විය සබ්බේ සත්තා අවේරා හොන්තු අභ්‍යාපච්චා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරණ. ඔන්න මෛත්‍රී පැතිරවීමේ පළවෙනි එක. ඒකට කියන්නේ අනෝදිස භරණ මෙත්තා. ඊට පස්සේ ඕක ටිකක් පුරුදු කරන්න ඕනේ. තමන්ට මෛත්‍රී කරලා අනුන්ට මෛත්‍රී. ඒක ටිකක් වාක්‍ය විදියට කට හොඳට හුරු කර ගන්න ඕනේ. ඒක හිතත් හොඳට හුරු කර ගන්න ඕනේ. දැන් කොහොම අපි හිතමු සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා. ඔය විදියට ගානකට එක වේගයේ වාක්‍යයක් කියන්න ඕන, හිතන්න ඕන. මේ ગેප් එක වාක්‍ය දෙකක් අතර තියෙන ગેප් එක තීරණය කරලා කොච්චර වේගෙන්ද කියන්න ඕන කියලා හොඳට හදා ගන්න. ඇයි ඕනවට වැඩිය ඉක්මනින් කියන්න හොඳ නෑ කර්මස්ථාන. මොකද හේතුව? දැන් හිතන්න මෙහෙම මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුවපත් වූ සිත් ඇත්තේක් වෙමි. අන්නේ යෝගී ගානකට කියනවා. දැන් ගොඩක් අය හිතනවා මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි කියලා කියන මම වෛර නැත්තේක් වෙමි කියලා තරහ නැත්තේක් වෙමි කියන අතර ગેප් එකේදී ගොඩක් අයට බයයි. මොකද බය? හිත වෙන එකකට මතක් වෙයි කියලා. ඔය අර ગેප් එකේදී වෙන අරමුණක්. ඒ හින්දා ඒක බලක් කරන්න ටක් ගාලා මොකද කියන්නේ මම වෛර නැත්තේ තරහ නැත්තේක් වෙමි කියලා දානවා. නරක කොහොම හරි මේ වාක්‍ය අතරතුර කිසි ලෙසකින්වත් හිතට නරක සිතිවිල්ලක් රෙන් ගන්න දෙන්නේ නැති වෙන විදිහට කියන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දන්නේම නැතුව හිත උද්දච්ච කුක්කුච්චේට යනවා. හිත නොසන්සුන් වෙනවා. අන්න බලන්න එක නීවරණයක් යටපත් කරන්න කර්මස්ථානේ පුරුදු කරන්න ගිහිල්ලා අන්තිමේදී වෙන නීවරණයක් ඇවිස්සෙනවා. එතකොට මොකද වෙන්නේ? සමාධිය විඳ වැටෙනවා. සමත භාවනාවේ මූලික අභිප්‍රාය බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා කර්මස්ථානය කියනකොට ඕනවට වැඩිය වේගෙන් කියන්න එපා. ඊළඟට සමහරව ඉන්නවා කර්මස්ථානයේ ටිකක් ඇදල පැදල නලවල කියන්නේ යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට භාවනා කර්මස්ථානයක් නැතුව නැලවිලි ගීයක් වෙනවා. ඉතින් නැලවිලි ගී කියනකොට මොකද වෙන්නේ? නින්ද යනවා. නැලවිලි ගී කියන්නේ නටන්න නෙවෙයි නේද? නිදා ගන්නනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දාන්නේ වල තීන විද්දේනවා. බලන්න හිතේ ඇති තරහ නැති කරගන්න, ව්‍යාපාදේ නැති කරගන්න, භාවනා කරන්න ගිහින් කරන ක්‍රමවේදත් එක්ක ශනිකව මොන පැත්තෙන් හරි නීවරණයක් උඩට එන්න පුළුවන්. ඉතින් එක ක්‍රමයක් කරන්න ගිහිල්ලා උද්දච්ච කුක්කුච්ච එන්න පුළුවන්. අනිත් ක්‍රමයක් කරන්න ගියොත් තීන විද්දේනවා. එතකොට මොකද වෙන්නේ? නැදල කර්මස්ථානේ කියනවා. අහං අවේරෝමි කියලා ඔය විදිහට ඇදලා කියනවා. කියනකොට මොකද වෙන්නේ? කියනකොට විතර නෙවෙයි අහගෙන ඉන්න කොටත් නින්ද යනවා.
නේද? එතකොට තීන මිද්දේ තියෙනවා. ඒකෙන් වැඩේ වෙන්නේ නැහැ. ඒ හින්දා වේගය අඩු කරගෙන කියන්න ඕන. වේගය ඕනවට වැඩි කරන්නේ නැතුව ඕනවට වැඩි ඇදලා කියන්නේ නැහැ. ඒක මධ්‍යස්ථ වේගයකින් කියන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට මේ Tamanට මෛත්‍රී වැඩිවීමයි අනිත් අයට මෛත්‍රී පැතිරවීමයි කාලයක් කරන්න ඕක ඉඳලා හිටලා හරියන්නේ. එක සැරේට මේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක අභ්‍යාස කරනකොට හිත ඔන්න හොඳට එක්තැන් වෙන්න ගන්නවා. කාලයක් පුරුදු කරනකොට. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය පතිරවීමේ දෙවෙනි ක්‍රමය. මොකද්ද? ඕදිස පරණ මෙත්තා. ඕදි කියන්නේ සීමාව. එතකොට දැන් ඔන්න මේ සබ්බේ සත්තා කියන සියලු සත්වයෝ කියන එක අසීමිත කාරණය සීමාවල් දාගෙන කරනවා. කොහොමද කරන්නේ? මේ සියලු සත්වයෝ බෙදනවා කොටස් වශයෙන්. ඒ සියලු සත්වයෝ පුද්ගලිකත්වයෙන් තොරව ඊ타ම සාර්ථකව බෙදලා තියෙන ඊ타ම ප්‍රබල සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔබ හැමෝම දන්න. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ මේ සබ්බේ සත්තා කියන සියලු සමස්ත සත්ව ප්‍රජාව පුද්ගලිකත්වයෙන් තොරව කොටස් කීයකට බෙදලා තියෙනවා? 5කට බෙදලා තියෙනවා. කියන්න බලන්න කොටස් 5. යේකේචි පාන භූතත්ති තසාවා ධාවරාවා. ඔන්න පළවෙනි කොටස දස ධාවර. පළවෙනි කොටස දස ධාවර. දෙක දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුක තූලා. දෙවෙනි කොටස. 3 දිට්ඨාවායේ වද්දිට්ඨා. 4 යේච දූරේ වසන්ති අවිදූරේ. 5 භූතාවා සම්භවේසී. ඔන්න කොටස් 5. මොනවද මේ කොටස්? පළවෙනි කොටස මේ ලෝකේ ඉන්න සමස්ත සත්ත්ව ප්‍රජාව ඔවුන්ගේ මානසික ස්වභාවය අනුව බෙදලා තියෙනවා. සබ්බේ සත්තා කියන අය සියලු සත්වයෝ ඔවුන්ගේ මානසික ස්වභාවය අනුව බෙදලා තියෙනවා. මානසික ස්වභාවය අනුව බැලුවාම සියලු සත්වයෝ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද බෙදන්න පුළුවන් කොටස් දෙක? දස ධාවර. දස කියන්නේ තැති ගන්නා සුළු කියන. තැති ගන්නේ මොකක් නිසා? කෙලෙස් නිසා. දස කියන්නේ කෙලෙස් ඇති සත්වයෝ. ධාවර කියන්නේ කෙලෙස් නැති අය. කවුද? රහතන් නිකලෙස් උත්තමිය. දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? රහතන් වහන්සේලාට අපි කියන්න ඕනද වෛරය නැති කරගන්න කියලා? නේද? රහතන් වහන්සේලා වෛරය නැති කරගත්ත අය නේද? අපි කියන්න ඕනේ වෛරය නැති කරගන්නේ නැහැ. අපි අනිත් අයට මෛත්‍රී කරන්නේ අපේ මෛත්‍රී බලයෙන් අනිත් අයගේ හිතවල තියෙන වෛරය නැති කරන්නද? නැහැ. එහෙමනම් ඉතින් බුදුහාඳුරන්ට කියලා අපේ වැඩිත් කරගන්න තිබ්බනේ. නේද? බුදුහාඳුරන්ට කියලා අනේ බුදුහාඳුරනේ මේ සියලු සත්‍යයන්ගේ හිතවල තියෙන වෛරය, ද්වේෂය ඔක්කොම නැති කරලා දෙන්න කියලා මෛත්‍රී කරලා එක සැරේට ওই සිතිය නැති කරලා දාන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙනම් අපි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතුවා කියලා සියලු සත්වයන්ගේ වෛරය නැති වෙන්නේ නැහැ. නේද? එහෙනම් වෛරය නැති වෙන්නේ නැත්නම් ඇයි කියන්නේ? එහෙම කියනකොට අපේ හිත සුවපත් වෙනවා එච්චරයි. නේද? දැන් අපි අද මෙතන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා කිව්වත් හෙට වෙනකොට නෙතන්යාහු මොනව කරයිද කියලා කවුද දන්නේ? නේද? ඒක කාටවත් ෂුවර් නැහැ. එතකොට එහෙම වුණත් අපිට එහෙම හිතන මොහොතක් පාසාම අපේ හිත සුවපත් වෙනවා. ඒකයි එහෙම කියන්නේ. එතකොට ඔන්න
කෙලෙස් ඇති සත්වයෝ කෙලෙස් නැති සත්වයෝ අපි ඒකට කියනවා නිකෙලෙස් උතුමෝ කියලා. රහතන් වහන්සේලා කෙලෙස් ඇති සත්වයෝ නිකෙලෙස් උතුමෝ කොටස් දෙකකට බෙදුවොත් දස ධාවර කියලා. ඊට පස්සේ සියලු සත්වයෝ සයිස් එක අනුව කායික ස්වභාවය අනුව බෙදනවා. මොකද්ද කායික ස්වභාව? දීඝා ඒ කියන්නේ පිඹුරු වගේ දිග ශරීර තියෙන අය. යේ මහන්තා කියන්නේ විශාල මහන්ත කියන්නේ මහත නෙවෙයි. විශාල කියන එක තල්මස්සු වගේ වේල්ස්ලා වගේ විශාල සත්තු. මජ්ජිමා කියන්නේ අපි හරක් වගේ අපි වගේ හරක් කියලා මේ මධ්‍යම ප්‍රමාණ ශරීර තියෙන අය. රස්සක කියන්නේ කොට හාවෝ මීමි ඉන්න වගේ කොට ශරීර තියෙන. අනුක කියන්නේ ක්ෂුද්‍ර ජීවි. කෝඹි වගේ ඊටත් වැඩි පුංචියෝ. තූල කියන්නේ ස්ථූලයි අලි වගේ මහත ශරීර. සයිස් එක අනුව බෙදන දිග කොට පුංචි විශාල ආදී වශයෙන්. දැන් ඔය ඔහොම කියනකොට කවුරු හරි පුද්ගලිකව මතක් වෙනවා. දිග ශරීර තියෙන අපේ නායකයෙක් මතක් වෙනව නෑ නේද? එහෙම මතක් වෙන්නේ එහෙම මතක් කරගන්න යන්නත් ඕනේ නෑ. දිග නැත්නම් උසයි කියලා හරි ඉතලා හරි එහෙම ඕනේ නෑ. ඒ පුද්ගලිකත්වයෙන් දොර සියලු සත්‍ය කොටස් වලට බෙදලා ඔන්න අපි මෛත්‍රී කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දර්ශනය අනුව කොටස් තුනකට බෙදනවා. සියලු සත්‍යය. මොකක්ද දර්ශනය? දිට්ඨාවා ඒව අද්දිට්ඨ. දිට්ඨ කියන්නේ හින්දුටු. අද්දිට්ඨ කියන්නේ නැහෙන් නුදුටු. ඒ අයටත් අපි මෛත්‍රී කරනවා. ඊට පස්සේ ඒච දූරේ වසන්ති අවිදූරේ සමීපස්ත භාවය අනුව කොටස් දෙකකට බෙදනවා. අන්න හතරවෙනි කොට සමීපස්ත භාවය. දූර කියන්නේ දුර වාසය කරන. අවිදූර කියන්නේ ළඟ වාසය කරන සියලු සත්ත්ව. ඒ අයටත් අපි වෙනම මෛත්‍රී කරනවා. දැන් මේ එක කොටසට වෙනම කරන්න ඕනේ. ඊට පස්සේ භූතාවා සම්භවී සීවා. භූත කියන්නේ කවුද? මේ ලෝකෙ උපන්න අය. එහෙම නැත්නම් පහළ වෙච්ච අය. සත්වයක් විදිහට පංචස්කන්ධයක් ලබාගෙන පහළ වෙච්ච ඉපදිච්ච අයට කියනවා භූත කියලා. සම්භවීසි කියන්නේ පහළ වෙන්න බලා ඉන්න අය. සම්භවීසි සත්වයෝ. ඒ අය තමයි මව් කුසේ සහ බිත්තරවල ඉන්න අය. බිත්තරවල ඉන්න කුරුළු පැටවෙ සම්භවීසි සත්වයෝ. එතකොට ඒවෙන් එළියට මව් කුසෙන් එළියට ආවනම් සම්භවීසි කියන මොකද වෙන්නේ? භූත වෙනවා. දැන් අපි හැමෝම මව් කුසෙන් එළිය ආපු අයනේ. ඒ කියන්නේ අපි කවුද? භූතයෝ. ගණන් ගන්න භූතය කිව්වට. අපි කියන්නේ කියලා හිත හදා ගන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට සත්‍යය කොටස් වලට බෙදුවා. දැන් එතකොට පහ වැඩි කිරීම 2. එතකොට කීයද? 10යි. එතකොට 10 වැඩි කිරීම 4 කීයද? 40යි. දැන් කර්මස්ථාන වාක්‍ය ගත්තොත් පතිර වීම සඳහා කීයක් තියෙනවද? 40ක් තියෙනවා. කොහොමද කියන්නේ? ඔන්න කියන්න ඕනේ එහෙමයි. පාලියෙන් කියනවා නම් අහං විය තසා සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීගා හුන්තු සුඛියත්තානම් පරිහරන්තු. අහං විය තාවරා සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීගා හුන්තු සුඛියත්තානම් පරිහරන්තු. ඊට පස්සේ ඒ විදිහට යනවා. 40ටත් වැඩිය තියෙනවා. මොකද අර සයිස් එක අනුව එතන කොටස් කීප වැඩියෙන් තියෙනවනේ නේද? අහං විය දීඝා සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීගා හුන්තු සුඛියත්තානම් පරිහරන්තු. අහං විය මහන්තා සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීගා හුන්තු සුඛියත්තානම් පරිහරන්තු. ඊළඟට අහං දීඝාවායි මහන්තා මජ්ජිමා සත්තා. ඔය විදිහට එකින් එක කියනවා. එතකොට ඔය විදිහට
මෛත්‍රිය පතුරවනවා නම් අන්න ඒක කොටස් වශයෙන් කරන මෛත්‍රී භාවනාව. ඒක වැඩියෙන් ලේසි සිංහලෙන් කරන එක පාලියෙන් කරන එක. ඒක පොඩ්ඩක් අත්දැකලා බලන්න. නේද? තමන්ට වඩාත් ලේසි මොකද්ද කියලා හිතට දැනෙන. හිත දැනෙනවා කියන්නේ නිකන් අර හැඟීම් ඉමෝෂනල් පැත්තට යන එක නෙවෙයි. මට මේක හිත එක්තැන් කරගන්න වඩාත්ම ලේසි සිංහලෙන් හිතනකොටද පාලියෙන් හිතනකොටද කියලා කල්පනා කරලා බලන්න. සමහරට සිංහලෙන් හිතනකොට අදහස දන්න හින්දා ඒ අතරේ හිත වෙන කොහෙට හරි පැටලෙලා යන්නත් පුළුවන්. අර පාලියෙන් එක සැරේටම අදහස එන්නේ නැති හින්දා කොහොමත් ඒ අදහසට ફોකස් කරගෙන ඉන්න උවමනාව ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට දෙවෙනි ක්‍රමී පුරුදු කරනවා. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමී ධාන පරණ මෙත්තා. දැන් මේ සම්පූර්ණ භාවනා කර්මස්ථානේ කියලා දෙන්න. ධාන පරණ මෙත්තා. ධාන පරණ මෙත්තා කියන්නේ මොකද්ද? ස්ථානේ මුල් කරගෙන මෛත්‍රී කරනවා. දැන් ඔබ වාඩි වෙලා ඉන්නේ මේ ශාලාවේ නම් මේ ශාලාවෙන් පටන් අරගෙන විශ්වය දක්වාම මෛත්‍රී පතුරවනවා. භාවනා කුටියක නම් කාමරයක නම් ගෙදර කාමරේ නම් ඒතන ගෙදර කාමරේ ඉඳලා පටන් ගන්නවා. කොහොමද පටන් ගන්නේ? අපි මේ ශාලාවෙන් පටන් මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ කියලා තමන්ට මෛත්‍රිය වඩලා මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුවපත් වූ සිත් ඇත්තේක් වෙමි. මා මෙන්න මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඊට පස්සේ මේ ශාලාව අවට සිටින සියලු සත්වයෝ නේද? නැත්තම් ඔය බැල්කනි මොනවද මේ පේමන්ට් වල හරියට ඉන්න කට්ටිය අප්සෙට් එකයි. ඒ හින්දා කියන්න ඕන මේ ශාලාව අවට සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා කියලා. ඊට පස්සේ මේ පන්සලේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ පන්සල අවට ගෙවල් වල සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ ගමේ සිටින සියලු සත්වයෝ. නේද? දැන් මොකද වෙන කලින් වතාවලට වැඩිය මෛත්‍රී භාවනා වැඩියෙන් කරන්නේ මොකද ගමේ වෙන වැඩි නේද? නේද? දැන් මේක මේ ඉස්සර වගේ නෙවෙයි ජනාකීර්ණ ප්‍රදේශයක් වෙලා. ඒතකොට ඒ නිසා මේ අවට ගම් වල සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ නගරයේ සිටින සියලු සත්වයෝ. නේද? ඊට පස්සේ මොකද නගරයෙන් පස්සේ මොකක් හරි දිස්ත්‍රික්කය හරි සබර්බ් එක හරි මොකක් හරි දිස්ත්‍රික්කයේ සිටින සියලු සත්වයෝ. ඊළඟට මේ පළාතේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ රටේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ අවට රටවල සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ මහාද්වීපයේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ ග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ ශීරපතේ සිටින සියලු සත්වයෝ. ඊට පස්සේ මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ. ඔය විදිහට අන්න වාඩි වෙලා ඉන්න තැන ඉඳලා අර විශ්වයට යනකම්ම මතක් කර කර එකින් එක සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා එහෙම හිතනවා. එහෙම හිතනකොට තමයි ඔන්න හිත අර එක එක අරමුණු වල දුවන්නේ නැතුව ඒ මෛත්‍රී අරමුණේම තැම්පත්. එතකොට තමයි නීවරණ ධර්ම යටපත් වෙන්නේ. එතකොට තමයි ධ්‍යාන ලැබෙන්නේ. හිත එක්තැන් වෙන්න ගන්න. ආනෙක පුරුදු කරනවා. ඊට පස්සේ දිසාපහරණ මෙත්තා. දිසාපහරණ මෙත්තා කියන්නේ මොකද? දිසාවල් ඉලක්ක කරගෙන මෛත්‍රිය පතුරවනවා. මූලිකව ගත්තොත් දිසා කීයද? දිසා 10යි. දස දිසා මොනවද? දිසා 10 කොහොමද කියන්නේ? ප්‍රධාන දිසා 4යි, අනු දිසා 4යි, උඩ දිසාවයි, යට දිසාවයි. ඔන්න ඔය දස දිසා පරණ මෙත්තා කියලා අපි එකට කියනවා. එතකොට දස දිසාව මුල් කරගෙන මෛත්‍රිය පතුරවනවා. මෙහෙම පතුරවනකොට
ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් අපි ගන්නේ මොන දිශාවද? මොන දිශාව? පෙරදිග. පෙරදිග කියන්නේ මොකද්ද? නැගෙනහිර. නැගෙනහිර කියන්නේ ඉරු නැගෙන දිශාව. ඉරු නැගෙනවා කියන්නේ ලෝකය ආලෝකය කරනවා කියන එකයි. එතකොට ලෝකය ආලෝකය කරනවා කියන්නේ ප්‍රබෝධමත් දිශාව. නේ අපි සාමාන්‍යයෙන් දවස ආරම්භ කරනකොට මෛත්‍රී භාවනා ආරම්භ කරනකොට ඒ දිශාවෙන් තමයි පටන් ගන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වීම සඳහා නැගෙනහිරට අභිමුඛව වාඩි වුණා කියලා සඳහන් කරනවා. ඒතර භාවනා කරනකොට අපි පටන් ගන්නේ නැගෙනහිර දිශාව. ඒතර සිංහලෙන් කියනකොට නැගෙනහිර දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? නැගෙනහිර අනු දිශාව. ඒකට නමක් තියනවද නැද්ද? තියෙනවා. මොකද්ද නම? මොකද්ද? ගිනි කොන. නේ උපුල් ඉදින් නැගිට ගිහින් ධම්මිනි දිද බලලා වරෙන් හරි මොකක් හරි කියාගෙන හරි ඕක මතක් කරගන්නට වැඩි ලේසි. නැගෙනහිර අනු දිශාව කියනවා. නේද? එතකොට මේ විදිහට නැත්තම් දැන් ඔන්න නැගෙනහිර ඊට පස්සේ මොකද්ද හිතනකොට අනු දිශාව කල්පනා කර කර ඉන්නකොට වෙන්න ඕනේ ඒ වෙලාව ඉවරයි. ඒ නිසා අපි ඒකට ලේසි ක්‍රමයක් හදා. නැගෙනහිර අනු දිශාවෙහි සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා ආදි වශයෙන් එහෙම හිතනවා. ඊට පස්සේ දකුණු දිශාව, ඊට පස්සේ දකුණු අනු දිශාව, ඊට පස්සේ බටහිර දිශාව, බටහිර අනු දිශාව, ඊට පස්සේ උතුරු දිශාව, උතුරු අනු දිශාව, ඊට පස්සේ යට දිශාව, ඊට පස්සේ උඩ දිශාව. අන්තිමට උඩට එනවා. අන්තිමටම උත්තර දිශාව වලට කියලා යට යන්න ඕනේ නේද? අන්තිමට උඩට එන්න උඩ දිශාව සිටින සියලු සත්වයෝ කියලා මෛත්‍රී කරා. දැන් ඔන්න මෛත්‍රී පතුරවන්නේ එහෙමයි. දැන් කොහොම මෛත්‍රී කරගෙන යද්දී අපි හිතමු ටිකක් වෙලාව ගැන කන්සිඩර් කරන කෙනෙක් කියලා. බලනකොට තව වෙලාව තියෙනවා මෛත්‍රී කරන්න. S2 අරලා බලනකොට 4:00 වෙනකම් භාවනා කරනවා කියලා හිතුවට තාම 4යිනේ. තව පැය භාගයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න පොඩ්ඩක් අර මෛත්‍රිය වැඩි කරගන්න. කොහොමද වැඩි කරන්නේ? ඒක වැඩි කරන්න යොදා ගන්න. කොහොමද? නැගෙනහිර දිශාවෙහි සිටින කවුද? දැන් සියලු සත්‍යයන් එක කරා ඉස්සෙල්ලා. ඊට පස්සේ කවුද කරන්නේ? නැගෙනහිර දිශාවෙහි සිටින කෙලෙස් ඇති සත්වයෝ. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. නැගෙනහිර දිශාවෙහි සිටින නිකෙලෙස් උතුමෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. නැගෙනහිර දිශාවෙහි සිටින කවුද? දික් වූ ශරීර ඇති සත්වයෝ, කොට වූ ශරීර ඇති සත්වයෝ, විශාල ශරීර ඇති සත්වයෝ. ඔය ආදී වශයෙන් කරණීයමෙත සූත්‍රයේ කියපු විභජනය අරගෙන නැගෙනහිර දිශාවට දාලා ඒක වඩන. ඊට පස්සේ නැගෙනහිර අනු දිශාවේ සිටින කියලා ආපහු ගන්න. ආන්නේ විදියට පුරුදු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ගොඩාක් පුතුල විදියට, පළල් විදියට මේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. සමහරු කියන මොකක්ද? අනේ ස්වාමීන් වහන්සේ විනාඩි 10 යනකොට භාවනා කර්මස්ථාන ඉවරයිනේ කියලා. ඇයි එහෙම කියනවා? ඒක ගැන හරියට දන්නේ නැති නිසා. ඒක පුළුල් වශයෙන් පුරුදු කරන්න ඉගෙනගෙන නැති නිසා. සීමිත කාරණා ටිකක් විතරක් අල්ලගෙන හැමදාම කියපු හින්දා. ඉතින් එහෙම නැතුව මේ මෛත්‍රී කර්මස්ථානය ඔන්න ඔය විදිහට පුරුදු කරන්න ඕන. එතකොට ඔය විදිහට මෛත්‍රී භාවනා නැමැති සමත භාවනා කර්මස්ථානය හොඳට පුරුදු කරනකොට හිත මෛත්‍රී පිහිටුවාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හිතට වෙන කාම ඡන්දය ඇති වෙන, ව්‍යාපාදය ඇති වෙන,
තීන මිදුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඇති වෙන අරමුණු වලට හිත ගමන් කරන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඇයි ඉතින් හිතට දැන් වැඩ දීලා තිතියි. මෛත්‍රී අරමුණු හිතනකොට ඒ හිතේ කාමච්ඡන්දයට ඉඩක් නැහැ. ව්‍යාපාදයට ඉඩක් නැහැ. මොකද වෙන්නේ? ඒ නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවා. යටපත් වෙනවා කියන්නේ කොච්චරද? හරියට කියනවා නම් පුච්චල දැම්ම වගේ යටපත් වෙනවා. පිච්චුවා මොකද වෙන්නේ? පිච්චුවම ආයෙත් නැද්ද? පිච්චුත් ආයෙත් නැද්ද? ගහක් පිච්චුව දැන් මේ පැත්තේ තියෙන ගම් ට්‍රීස් එහෙම ඔය ලැබුගිනි වලට එහෙම පිච්චෙනවනේ. මොකද වෙන්නේ? ආයි පළ ගන්නවා නේද? කොච්චර කාලයක් යනවා? කාලයක් යනවා. එක සැරේට මේ සැරේ පිච්චුන ගම ඊළඟ සැරේ හැදෙන්නේ නැහැ. කාලයක් ගිහිලා තමයි ආයි නැගෙන්නේ. ඒ කියන්නේ කාලයකට නැගෙන්නේ නැහැ කියන එකයි. ආන්නේ වගේ තමයි කෙලෙස් නීවරණ. මේ පංච නීවරණ සමත භාවනා කර්මස්ථාන නැමැති ධානාංග වලින් පුච්චල දැම්මෝ. ඒවා කාලයකට හිතේ උඩට එන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ තුල හිත තැම්පත් කරගන්න පුළුවන්. ආන්නේ නිසා මොකද කරන්න ඕන? සමත භාවනා කර්මස්ථාන තුලින් ධානාංග උපදවාගෙන නීවරණ ධර්ම යටපත් කරන්න ඕන. එහෙම කරාම තමයි ඒ සිත විදර්ශනාවට සුදුසු සිතක් බවට පත් වෙන්නේ. ආන්නේ සඳහා අපි මොකද කරන්නේ? මම මෙතන ගොඩක් භාවනා කර්මස්ථාන වලට සම්බන්ධ වෙච්ච අය ඇති. අපේ ජයන්ත විජේසිංහ මෑණියන් අපේ අලහුවේ පැනසිහ සෙනසුන භාවනා මධ්‍යස්ථානයේ නිවාසික භාවනා පුහුණුවක් ලැබුවා. ඒට අමතරව දැන් ළඟදී කැන්බරා වලටත් ඇවිල්ලා භාවනාවට සටහන සම්බන්ධ වුණා. ඉතින් එහිදීත් මම මතක් කළා ධානාංග වලින් නීවරණ ධර්ම යටපත් කරන්නේ කොහොමද කියලා. ධානාංග වලින් නීවරණ ධර්ම යටපත් කරාට පස්සේ තමයි හිත විපස්සනාවට යෝග්‍ය සිතක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි විදර්ශනාවට හොඳට පුරුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමාහිත හිතක් තමයි යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර වෙන්නේ. එතකොට මම කෙටියෙන් මතක් කරන්න දැන් විවේක වේලාවක් තියෙන නිසා ධානාංග තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. නීවරණ ධර්ම තමයි මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඔන්න ඔය කියන නීවරණ ධානාංග වලින් යටපත් කිරීම තුළ තමයි ඔබ බලාපොරොත්තු වෙන සමත භාවනාවේ අග්‍රඵලය වන සමාධිය උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සමාධියෙන් තමයි අපි විදර්ශනා නුවණ පහළ කරගෙන සියලු කෙලෙස් දුරු කරන්නේ. නාන්න එහෙනම් ඒ කෙලෙස් දුරු කර ගැනීමට අවශ්‍ය කරන මෛත්‍රී භාවනා විදර්ශනාව ඔබට ගිලම්පසින් පස්සේ කියලා දෙනවා. ඒ නිසා දැන් මොකද කරන්න ඕන? දැන් මේ සමාධිය දියුණු වෙන්න අවශ්‍ය වෙන විදිහට මේ ගිලම්පස වළඳන්නේ නැතුව ගිලම්පස හදපු අයට මෛත්‍රී කර කර ඒ ගිලම්පසේ රහගුණ බලන්න ගිහිල්ලා තරහ ඇති කරගන්න යන්නේ නැතුව මොන විදියට හැදුවත් හදපු අය සූපත් වේවා කියලා හිතාගෙන ගිලම්පස වළඳලා ඊට පස්සේ පැය භාගයකින් අපි භාවනාවට සූදානම් වෙනවා. ඊට පස්සේ තමයි මම ඔබට කර්මස්ථානයේ ප්‍රායෝගිකව පුරුදු කරලා විදර්ශනාවට හරවනවා. මම දන්නවා එකේ ඉඳලා දෙකමාර කියන්නේ සමාධිය දියුණු කරගන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලා. මම වෙලාව දුන්නොත් ඔබ ශනිකව සමාධිගත වෙන බවත් මම දන්නවා. ඒ නිසා දැන් ඊළඟපසෙල්ල ප්‍රබෝධමත්ව ඊළඟ භාවනාවට යොමු හැමෝටම තෙරුවන් සරණයි.
හොඳයි පින්වත්නි අද මේ මාසික